මයික් එක වහගෙන නඩපන් මුකුත් කියන්නේ මේක දින්නේ කවුද කියලාත් මේ අමතක වෙලා. ඔව් වා දුකට මැච් එක දිල්ලේ කවුද කියලාත් අමතක වෙලා අඩු අඩු පව් ඌ යවු මුනේ බා පොඩ්ඩ යවමු කියලා ඇජ්ජල හරිනේ ඌ ඒක තමයි හොඳ බං හරි හරි ඊයෙන් කරේ බා හරි හරි ඇති යකෝ ඌ කියා Emotional damage. පව් බා අඩු අඩු පව් බා බව් යකෝ අඩෝ ඌ කාලගල තම කිවෝනවත් එක්ක බා Women. චූටි බොට්ටුලු එක්කෝ ඵලයක් කාලා කියවන්නේ මේ රූගුයි මේ මෙයයි මෙහා පැත්තට එන්න යගාමි පොඩ්ඩක් වරෙන්කෝ මේ පැත්තට මේ පතරෙන් වරේ මේ රිච් අපි දෙන්න ස්පීයා මුන් දෙන්න යන්න කිපන්කෝ යගාමි රූග් ආයික උඹ කතා කරපු උඹ තෝලෙට ගිහුවම හරිද රූග් එහා පැත්තට එන්න රූක් ගරපන් රූග් එහා පැත්තට එන්නපන් ෆොටෝ වරේ ෆොටෝ වරින් ෆොටෝ ෆොටෝ උයි මේ මෙයයි වරෙන්කෝ ඒ දෙන්නට හරියන්න දෙන්නේ නෙවනේ ඔව් හරි හරිනේ නෑ පොඩ්ඩෙන් අපි දැන් අපිට ගහපු විදිහටම ඉවරලා උඹලා සෙට් එක ඒ විදිහටම ගහපන් බලපන් ඉන්න පයින්නවා මට උන් දෙන්නට තේරෙන්න ඕනේ පොඩි උන් දෙන්නට ඒ පොට බලන් ඉන්නවනම් ගහ ලිමොට් දාපන් ගහ ලිමොට් දාපන් කිසි ප්‍රශ්නයක් නැහැ යගාමි කියන එක ඊසි කියලා දාන්න ඊසි කියලා දාන්නද ඊට පයින්පා මම හොඳට දන්නේ හොඳ දෙන්නෙකුත් එක්ක ඉන්නේ එහා පැත්තේ අක්කලා ඉවෙන් කරේ මහන්සි බා නෑ ඒක තමයි ගහන්න ඕනේ ඉඳපන්කෝ උන්ට ගහන්න ඕනේ ඉඳපන්කෝ අඩෝ සිද්‍රෝ අඩෝ thank you බං ආදරේ ඈ දැන් බලමු යගාමි කියන ප්ලේයින් යගාමිගේ ප්ලේයින් බලමු ඊසි ගියප් එකගේ ඔව් ඒ ටීවී එක ගාලා ගැහුවා ටික ආරද ගැහුවේ ඒ මු ට්‍රැක් කරන්නේ යගාමි ඈ ට්‍රැක් කරන්නේ ඒකත් මම ටිකට් එකයි ඉතින් තමයි ඒක කර බලන්න මේක ගහනවා දැක්කම පොඩ්ඩක් මේ බලපන් මේ මිස් එකක්වත් මෙවුනේ නෑ මොකද මොබයිල් නේ බා මොබයිල් එක සාමාන්‍ය පෙන්නනනේ මෙව් එකක් ඩ්‍රැග් එක පේනවනේ මොබයිල් වල ඩ්‍රැග් එක පේනවා කොහොමද මම PC නෙමෙයිනේ ඩ්‍රැග් කරලා අනිත් පැත්තට වෙලාද ගන්න නෑනේ ඒ අර බලපන් ඔය බලපන් ඔය ඩ්‍රැග්ද නෑනේ මේ බඩු කෑල්ලක්ද කොහෙද හුත්ති පුතා රිපෝට් ගහලා මේ රිපෝට් එක ගහපන් එක් දස්වන්ති කියලා වදින්න නැති පොඩ්ඩක් හිතා ලැග් නැහැ කොල්ල ලැග් නැහැ පොඩ්ඩක්වත් ලැග් නැහැ FPS උත් ගන්නට යන්නේ ඒක තමයි කියන්නේ මේ මොබයිල් එකෙන්නේ මේ බලපන් කිසිම ට්‍රැක් කියන්නේ නැහැ මම බලන්න හිටියේ ඉස්සල් එක ගහපන් අන්න දැක්කද ඒ තමයි කියන්නේ ඉඳපන් රිපෝට් එක ගියා මේ මං හිතන්නේ මුන් දෙන්නම එකම කියන්නේ එකම දෙන්නෙක් මේ ගාද්දි මගේ මිස්සෙත් දිබන් කොහෙවත් යන්නේ එක්ක වෝල් එක උඩ තියෙන්නේ හරිද අරුවගේ නෑ බා අරුවගේ කෙලින් යන්නේ චූ කරනවා වගේ රූක්ගේ මං හිතන්නේ නැහැ පැනන කිව්වලා තාම නෑ මට තාම කියන්න බෑ
මේ මෙව දාපන් ඈ ලොල් දාපන් කිසි අවුලක් නැහැ ලොල් දාපන් ගහ ලොල් දාපන් ඈ ලොල් දාපන් හය පැත්තේ ඉන්න පහ ඒක තමයි හය පැත්තේ මේ පහකින් ගහන්න මේ ආය පැත්තේ රංගල එනවා මෙතන පිංචි පැටව ටික නෑ නෑ බං පැනල් ලෙවුන්ට බං පැනල් කියන්නේ නැතුව හිටපන්කෝ මොමේ හෙන හොඳ කවුන්ට් එකක් කිනුත් නෙමෙයි ආවේ කෙලින් ගහගන්න බැරි හින්දා පැත්තෙන් ඇවිල්ලා දීගෙන ඉන්න උන් තමයි ඔය දෙන්නව ඉන්නේ විදුව කිව් පෙන්වලු බින්දු එන්න ප්ලේ කරන්න පුළුවන් පොඩ්ඩක් එන්න මේ මෙයාට දෙන්න අපි ප්ලේයින් බලමුකෝ ඒ දෙන්න එහෙන ප්ලේයර්ස් දෙන්නේ මා රෝග් දිහා බලන්න බලමු ඒ අර බලපන්කෝ එකද මිස්සන එකක්වත් බන් ඩ්‍රැග් වෙන්නේ මේ රෝග්ගේ හැබැයි ඩ්‍රැග් එකක් යන්නේ නෑ මන් රෝග්ගේ බන් මේ මිසස් යනවා හරිද මේ ඩ්‍රැග් එකක් යන්නේ හරිද දීපන්කෝ අඩි මේ ගස්සේ දෙනවා මේ ගහන මර මේ ගහ ගාට දෙතිනේ මුහුත් දාන්න බා මුකුත් කරන්නේ මේ රෝග්ගේ ඩ්‍රැග් යන්නේ මංගෝ දිහා බලන්න හොඳට කරියට රෝග් දිහා බලමුකෝ නෑ බා රෝග් යනවා බා රෝග් මිසස් යනවා උඩට යනවා රෝග් යනවා උඩට අර බලපන් මිස් වෙද්දි රෝග් මිසස් යනවා උඩට අරුගේ තමයි යන්නේ නැත්තේ යගාමිගේ යන්නේ ඉමොට් දාපන් එම්බොට් එකේ තමයි ඉමොට් දාපන් නෑ බා අපිට ගහලවල ඉමොට් දානවා මේ 216 එක අස්සේ අඩේ කියන්න ඒ වාගේ මේ මෙසේජ් එක ගෲප් එකට නම් වැඩක් නෑ බා මුන්ට අපි කොහොමද ඉවරලා ඒක ගැහුවේ ඒ විදිහටම ගහන්න ඕනේ හරිද ගෲප් එකට නම් වැඩක් නෑ පස්සේ ෆෝම් වෙච්ච දෙක නෑ ඉඳපන්කෝ මට මේ පැනල් නම් වල මේ මේයක් එනවනේ අර තුන හැක් පූල් නම් වල ඒත් හරියනවනේ හරිද එපා පංගු මේ යමාගෙට එනිමින් තමයි පියනවා නම් ඔහේ ෆයර් කරනවා මේ පින් එක යන උත්තර ඔය දැන් බොරුවට නිකන් එකක් උඩට ගැහුවා මේ ට්‍රැක් කරන්නේ පොඩ්ඩක් මේ අර නෑ එතන ඩ්‍රැග් එකක් වුණා අර නිකන් ෆයර් ඔය ඩ්‍රැග් ගනේ වෙති මිස් වෙනවා මුගේ ඔව් අරව නිකන් ෆයර් කරන්නේ ඩ්‍රැග් ගනේ මිස් වෙනවා ඒකේ බොඩි කිංස් යු සෙන්ඩ් එකට ෂොට් එක අර බලන්න අර බලපන්කෝ දැක්කනේ අර බලපන්කෝ මේ මිස් වෙනේ ඌ ඩ්‍රැග් කරන්නේ නෑනේ අර එකක් වතුන ඒවල ඌ වෝල් එකට ගැහුවේ ඒකවත් අර තන ඩ්‍රැග් කරේ නෑනේ අර බලපන්කෝ දැක්කනේ පැනල් එක මාට් වෙද්දී උමතෝ කවුද මේ මෙයා විදු පොඩ්ඩක් කියන්න ඕලේ පැත්තට හොඳ බඩු කෑල්ලක් ඇවිල්ලා ඉන්නේ කියලා මේ හෙල්මට් දාන්න කියන්නේ UMP ගහන්න කියන්නේ මූ පැනල්ලු යගාමි ඒක කියන්න හෙල්මට් තියන ගේමින් අප් ගොඩක් කල් මොඩ් ඉන්නේ ඌ තමයි මගේ පළවෙනි මොඩරේටර් වයිට් එකේ අක්කා ඉන්නවා කොල්ලා අක්කා මේ මයින්ක්‍රාෆ්ට් ගහනවා එයා මේ ටිකේ ලයිව් එක දාන්න නැති වෙයි ඉතින් රූක් නෙමෙයි ගහන්නේ යගාමි කියන කතාව දන්නේ 1005 බඩු मैं मूड ट्रैक करना है मैं ट्रैक करना है मैंने उधर ट्रैक करना है ඉතින් ඔය අර බලන්න आप फोन පන්ති ගහන්න ඒකයි වදින්න ඇත්තේ 1001 से कर गहने ඉමෝට් आरजे हाय ඉමෝට් දාපන් ටීම් බියෝටි
මේ ෆීමේල් කැරක්ටර් දාගෙන ඉන්නේ කවුද? ඉන්න බලන්න. විදු ගිහිල්ලා කෙලින් හිටාගෙන ඉඳපන් ඈ. විදු කෙලින් හිටාගෙන ඉඳපන්. විදු වහන් දින්නේ. විදුගේ නම්බරේ තියන්න කියලා බලමු. හරි මේ ඌ නැවෙනවා. කෙලින් ඉඳන් ඉඳපන් ඈ. මට බලන්න ඕනේ. කෙලින් ඉඳගෙන උඹ ෆයර් කරපන් ඈ. නැත්තම් උඹ ඔළුවට එයිම් කරලා ගහයි. ඊළඟ එක. පඩද යගම පැත්තේ බලමු. විදුකෝ. විදු උඹ මේ කෙලින් ඉඳන් ඉඳපන් ඈ. එකතන හිටපන්. මේ රෝග් ගාව නෙමෙයි ඈ. රෝග්ට ගහපන්. රෝග් ගාඩ් ගිහලා එක තරින් දෙපා යකෝ ඌගේ වදි. මං හිතන්නේ ඕක කරන් එකට වදින්නේ. ඒ වදින්නේ නැහනේ. වදින්නේ. වදින්නේ. ඉමෝට් දාපන්. අනෝකාරී. පනන කාර්යය. උඹ එක තරින් ඉඳලා ගහපන් ඈ. විදු එක තරින් ඉඳලා ගහපන්. අර රම්සීන් නඩේ හායි. බෝල් ඇතුලේ අපි මේ ඩුබයි කොල්ලෝ ඉන්නේ. උඩින් පැනලා ගහපන්. ඇතුලේ ගැහුවා අපි. උඩින් පැනලා. අපිට ඇතුලේ ගැහුවනේ. ගැහුවා. උඩින් පැනලා ගහපන්. කිසි ප්‍රශ්නයක් නැහැ. රූක්ද යගාමිනේ ගැහුවේද? ඔක්කොම කඩලා ගහපන්. ඔය ඔක්කොම ටික කරලා ගහපන් අපිට ගැහුවා. ඊන ඔක්කොම කඩලා ගහපන් එක්ක. කවුද මේ පොටවන නිකන් කෑවේ? පොටවන නිකන් කෑවේ. ඔව් නෑ. ඒ ගන් හෙල්ලුවොත් මේ වෙනවද? අර විතරක් ඉදි කරන්න ඕනේ. මේ කට්ටියම ගිහිල්ලා මේ රෝක්ට ගහලා හිටියා නම් හරි ඒනට අරුවේල වටෙන් ගහනවා නේද එතකොට? මුගේ නම් වදින්නේ නෑ බං. මුරුණ පැනන නෙමෙයි. මූ සක්කිලි විදිහට ගහන එකෙක්. එහෙම නැත්නම් මූ පැන මූ අවුලන්නේ නැහැ. උට පැනන කියලා කියන්න බෑ. පිටිපස්සෙන් ගහගෙන ඉවරලා හෙල්මට් දාලා සක්කිලි විදිහට ගහපෙක්කෝ. එනින් ගහ ගන්න බෑ. අඩේ පුංචි පුතා අඩේ ලකොල්ලා. ඔව් ඒක තමයි. ඒ රෝග් ගහපන් මොකද මේ දැන් කලින් ගහපුවකෝ. රෝග් ගෝ. ගහපන් මොකද මේ ගහපන්. කොහොමද යහි ගහපන්ද? කොහොමද උතර ගහ. ඉමෝට් දාපන්. අතින් හයි ඉමෝට් දාපන්. මොකද්ද? මං තා කොල්ලෙක් වෙනවා 206 එකද? 206 එක ගහමු කොල්ලා. මම ඩුබයි කොල්ලෝ ඉන්නේ. මං ඩුබයි ඉන්නේ. මේ විදු නෑ මේ අර රෝක්ට ගහලා හිටියා නම් හරි. අපි යගාමික පැත්තෙන් බලමුකෝ. අර දෙරිටන් ඉන්නේ පොඩ යනවනේ කිවර කරන්නේ. ඔව්. දැන් බලපන්. නැත්තම් වල මේ බොඩි ෂොට් නැති එක මොනවාටද කියපන් මේ ඔබ ගහන්නේ? පැනල් එක දාලා පිලින් ගහගන්න බෑ. ඉතර යාර බලපන් අර බලපන් දෙකට. අර මූව් වුණානේ එහා පැත්තට. එක්කියුස් ඉතර බාන්න දැක්කද? රෝක් කියන එකක් ගහනවා නම් මේකයි සීන් එක. මම මූ ගහන්නේ බොඩි විතරනේ. මේ බලපන්. ඉතින් බඩරනේ බා හෙඩ් එක ගන්නේ. අර බලපන්කෝ. බඩරනේ හෙඩ් එක ගන්නවා. බොඩි පැනල් එක ගහන්නේ බොඩි පැනල්. මොන පොන්නේද බම්මු? අර වාඩි වෙනකම් මිරිකනවා. 1000 ගෑලේ එක. මම උට රිපෝට් ගහපන් ඈ. යව මං කියන්නේ. එහා පැත්තේ ඉන්නේ උන් ටික මැරුණොත් රිපෝට් එකක් ගහපන් එහා පැත්තට. උඹ ජොයිස්ටික් එකේ පුණ එක තමයි. මං කිව්ව ඔබ මූව් වුණා බා. බඩට ගහන්න. බඩට ගහන්න සේරම. අර ගහන්න තනිකර. මේක වැව්වේ කොහමද ඔයා? පොන්නයා. ඒක බලපන් බා 206 එක ඇවිල්ලා ගහන්න තරම්. මොනතරම් මන්ද මානසිකත්වයක්ද තියෙන්නේ කියලා ඒකට. එලින් ගහන්න බැරි ඉන්න නෝ එහෙම එන්නේ. මේ බැක්කම නේ බා මූව නිකන් ෆෝම් කරලා වැඩක් නැහැ නේ බා. හොදන්න. හරි ඊය. චාටල්. ෆොටෝ දීපන් දෙන්නටම. නියමයි මොඩ් දාපන්. නියමයි මොඩ් දාපන්.
ඒ පොඩ්ඩයි දා පොඩ්ඩයි දා පොටට ඊසි ඉන්සිය සරියන පොඩ්ඩ ඉන්න පස්සමයක් ගහම පොඩ්ඩක් ඉන්න මට මේ මුන් දෙන්නට ගහන්න ඕනේ බා මේ පොන්නෝ දෙන්නට ගහලා ඉන්න ඕනේ අපි මෙවුනේ කොහොමද ඒ වගේම බලන්න ඕනේ මටත් ඔක්කොම එක තැනක ඉන්න කියන ෆ්‍රී පැනල් එක වදින්න හැල්ලු අම්මට එහෙනම් ඒක ඇතුලින්ද බලන්න වදින්න නැතුව තියෙනවා වදින්න යන්න බලන්න දැක්කද අම්මට ගැහුවා කියපන්කෝ අඩුවක් ඔය අප්පාට හිතුව එක තැන හිටන් හිටිය උට ගැහුවා මම දැක්කේ නෑ බා මේ ගාන එක අමුතු එකක් අර බලපන් අර බොඩි තනි කර අනේ බොඩි බයි යන්නේ අර අර බඩේ එම් එක මුට වදින්න මුගේ බඩේ බං එම් එක තියෙන්නේ බඩේ එම් එක ඒක නම් අල්ලලද කොයිද ගැහුවලු ඔව් ඉතින් මේ එක තැන ගොඩක් වෙලා හිටන් හිටියොත් මෙව් වෙනවා එක තැන ඉඳන් වෝල් එක ගහපන් ටිකක් වෙලා ඉඳලා අර බලන්නකෝ අර වදින්නේ බලපන් හොඳයි අරදා ඩ්‍රැග් එකක්වත් තිබ්බද බලපන් මුගේ ඔළුව තියෙන අර තමයි ඒකවත් ගහගන්න බෑ බං මොට හරියට හොඳ වැඩි ලොල් දාපන් බලමු MG රෝක් දෙන්නෙට ගහයිද කියලා ඩ්‍රැග් යන්නේ පැනල් ෂොට් ගහන්න ඒක තමයි කියන්නේ බඩට ගහන්න බම්මු යගාම සාස් නෙමෙයි කෝ පැනල් එකක් ගහන්න සාස් නෙමෙයි UMP පින ගන්න නෙමෙයි ඉතින් ඌ සාස් මේ මෙව ගහන්න පැනල් එකක් ගහන්න තරි කර නෑ ඒක මුකුත් කියන්න බෑ බා ඒක මේ සමානලාට අර හෙඩ් එක ලොකුවට පේන්නේ ආයෙත් ගහපන් ඈ එකට තියලා ගහපන් පොඩ්ඩක් ඉන්න ගේමින් එක පොඩ්ඩක් ඉන්න ඔව් ඒක තමයි කියන්නේ එන්න තඩි බොටෙක් බං මූවමන්ට් එකක්වත් නැහැ ඔගේ ඔන්න අන්න පාලා බන් තියෙන මුන් වගේ උන් එක එනම බොටේ පාන දුක්ක් තිබ්බ සිද්ධි දැන් මුන්ට 2v6 එකකුත් නෙමෙයි බන් දුන්න 2v5 එකක් ඈ 5 එකෙන් ගහන්න නැතුනුත් ඉන්නනේ හරිද බලපන් කියන්නේ 2v5 එක තමයි මේ මේව කරලා ගන්න අර බලපන්කෝ ඉන්න තැන පේනවා ඉතින් අර බලපන්කෝ බොරුවට දැන් ගහන්න එපා ඉතින් තානෝකින් දන්නවා බොරුවට ගහන්න එපා ඉතින් අන්න බලපන් අන්න බලපන් දෙක ඔව් ඒක තමයි කියන්නේ එන මැකියුරසි ඔකේ අර අන්න බලපන් ඈ අර එල්මියා පේනවා ඔය ජොයිස්ටික් කරන්නේ එල්මියා පේනවා දෙකක් කිරි කළ ගන්න දෙක නම් පළවෙනි එකෙන් ඩවුන් උනේ ඌ පාන පොන්නේ බං ඉන්නේ අර දැක්කද වදින්නේ වදින්නේ නැත්නම් තප්පර ගන්නට ගිහපන් කොවදින්නේ ගොඩක් වෙලා ඉන්නපා ගොඩක් වෙලා ඉන්න එපා ඊට පස්සේ මේ මෙව කරලා ගහනවා තප්පර ගන්න දින්නේ වදින්නේ ඒ වැඩි දැන් ආයෙත් දැන් ඒක නෙමෙයි උඹ එකතැන ඉන්න එපා ගොඩක් වෙලා ඉන්න එපා විදු නෑ මේ විදු ෆයර් කරා ඒතකොට ඉතින් හෙල්ලුණානේ ෆයර් කරන්න හොඳ නෑ ෆයර් කරගුන්න මේ උනේ ෆයර් කරන්න නැතුව මුකුත් කරන්න නැතුව ඉන්න ඕනේ මුන් දැන් ලයිව් එකත් බලන් ඉන්නේ ඔව් බලන් ඉන්නේ ඔන්නේ ඔය දෙන්න විදු ඔයා මේ ගහද්දි වරලා මේ මෙබ කරන් ඉන්න ඒක ගියා නෙප්පොක් ගාලා අර මේ බලන්න දෙයක් නැහැ ගහලා දාපන් ආයෙ බල බල ඉන්න දෙයක් නැහැ ඈ ඉන්නකො මේ කයින් කරලා ඉන්න හරි දැන් දෙන්නකො ඔයාගේ බ්ලොක් එක ඒකද අයුගේ එම් එක හරියට කී
ඉතින් දුවනවා. මෑරුණා. අයියෝ. මම මේ කොහෙද ඉන්නේ? අර බලපන් බා. නිකන් ඌ අපි නම් මේ ගන්න එක අයින් කරලා වෙලා ගහන්න පේනේ. මූ බන්නේ නිකන් අර මිනිකන් ඉද්දිවල ඔහේ යනවා බා. හෙඩ් එක. අර සිද්ධ තැන්ක් යූ කොල්ලා. මං කුමරප කියන්න නැත්තේ නෑ බං. ඔව් ඔව් දාර බොට්ටු දෙන්න බං මේ. පැනල් එකක් දාන්න ඉතින් ෆෝම් වල උන් හිතනවා උන්ගේ එන ප්ලේ අර බලපන් ඌ පොඩ්නියා. ලොල් දාපා. දැක්කද අර හිටියේ වැදුන්නේ නෑ. දාපා ලොල් දාපා. ඒ කිසි දෙයක් තේරුලා නෑනේ. හරි ඵලය. මොනයි කිව්ද? තනි බොට්ටු දෙන්න එකයි ගහන්නේ. මොනයි කිව්ද? මේ බලපන් වෝල් එකක් අස්සේ ගහනවා. මේකට කියන්නේ IQ නෙමෙයි බං. පොන්නකම කියන්නේ ඒකට. ඒකට IQ නෙමෙයි කියන්නේ. කාටද IQ කියන්නේ මුන්ට? අර බලපන්කෝ. IQ මේකට IQ මේ මුගෙත් යන්නේ නැහැ දැන් ඈ. බලන් ඉදා රිච්. බලන් ඉන්න. මුගෙත් දැන් අර උඩට යන එක දැන් නැති වුණා ඈ. ඔව් ඩ්‍රැග් එකක් කියන්නේ අර බලපන් බිබන් මම ඩ්‍රැග් කරන්නේ. දැන් ආ උඩ ඩ්‍රැග් කරා. මම සොම්බි කෙනෙක් කාන. අර ඩ්‍රැග් වෙන්නේ. ඉක්මනට කරන්න. අක්කා මට ඩී කියන්නේ නැහැ කො මම තා පුරුදු කරේ. මගුලක් කියනවා. ඒ කොහොමද කවුද බං අර සෝන් එකකින් ඉන්නේ දුවේ. දෙන්න දෙක. අපරාධ මම මේ බීර් කියයි බ. ඒක දෙන්නේ. නෑ මිරිකන හරි දැක්කද උගෙත් යන්නේ වන්ද. දාර බොට්ටු ටිකක් ඉන්නේ ගහල් දාපන්කෝ. මම හිතා දෙන්න හොඳ බඩු කැලි දෙයක් තමයි. ඔව්. ඒක බඩු වදින්න නැති බඩු කැලේ ඉතින් 1500 කැලි තමයි. නේ කෙලින්ම වෙන්නද? ඔව්. පොඩ්ඩයි නේ MT ගේමි පොඩ්ඩයි නේ. සද්‍රායි. MT ගේමින් එක දිගට ස්පෑම් කරන්න එපා කොල්ලා. සිද්ද එක දිගට ස්පෑම් කරන්න එපා. සිද්ද නෙමෙයි මෙයා MT ගේමින්. එකම කමෙන්ට් එක දිගට ස්පෑම් කරන්න යන්න එපා. ඒක වෙන වදයක් වෙන එක. අර මූව් වුණානේ බා. ඌ දුවන ගමන් හිටියේ. නමක් කියන්නකො මේ බලපන් මේ. ෆෝන් පපා. බෝ. ඉන්න බලපන් අර බලපන් දැක්ක. වෙන වැඩ යාලා. වැඩ ඉන්නේ. අර බලපන්කුවා. ඉන්නම වැඩ එක්කේ ඉතින් මට බයත් හිතුනේ. ඉන්නම අර අපේ උන්ගේ බම් මේ උන්ගේ බස් ස්පෙක්ටේට් රිවිව් එකනොත් පේනවා. ඩ්‍රැග් කරන එක. අර බලපන් බඩට යන්නේ. හස්ටම් දෙනවා. ඒම් එක තනිකර බඩට යන්නේ. මම දැන් නම් දෙන්නම ගහනවා මේවා. අර ඒ කොහින්ද බෝල් එක? එදා කියන්නේ. දැන් නම් දෙන්නම හොඳ බඩු කෑලි දෙයක් තව ගහන්නේ. ඉස්සෙල්ලා නම් මේ මම හිතුවේ දැන් මූ ගහනවා ඇති කියලා. පස්සේ බලන්න තිබ්බා. ඉන්න තැන පේනවා අර බලපන් අර. අන්න හොඳ වැඩි. රිමෝට් දාපන්. කොට එක දාලා රිමෝට් දාපන්. රිමෝට් දාපන්. අන්න අයියෝ. කොටයි විදු ඉන්නේ. බලාගෙන ඇතුලින් මදි නින්ජා ඇතුලින් මදි උතරින් එනවා. නින්ජා උතරින් එනවා බා. අයියෝ. නයිස් බා. රිමෝට් දාපන්. හොඳ වැඩි. පීම්පි පැටවුටි. ඔම්මේ මාර රියල් ප්ලේයින් ඈ යාලා දෙන්නගේ. කෝ ගිහිල්ලාද? පොඩ්ඩයි දහවන්කෝ. ඊට වань රිපෝට් එක දිරද කියලා. රිපෝට් එක දිරලා නැහැ. කෝ රිච් මරුනේ ඊය හුත්ත පැනල් එකක් දාගෙන අත්තිවල චූටි පොට්ටුලු බා ඒ 1500 කෑලි දාගෙන ආවි. චූටි පොට්ටුලු චූටි පොට්ටු කාපේට දැක්ක නැද්ද දන්නේ
ඊය බං 5 දෙනෙක්ගෙන් කෑවේ 6 දෙනෙක්ගෙන් කෑවනම් අවුලන්නේ ඔය බඩ පස්සේ ගනින් කොහෙදාවත් තිබුණා. උඹට මගේ බඩේ වැඩක් නැහනේ අනුන්ගේ කුණු හොයන්න නැතුව ඉදපා ඊයවා 1500 කෑලි අඩෝ වේ කෙල්ල බඩු ගහන්නත් බා ඊට ටික ගන්නවා බා අල්ලි වලින් ඊය බං සිරාට බෑ දැන් આવත් අනින්න. මේ පොන්න එක කතා වැඩක් නැහැ. ඒ බලපා දැක්ක දැන් ගන්න. දැක්කද ඇයි යන්නේ ඇයි යන්නේ රෙන් ඉතින් ඇයි යන්නේ කවුද ඊයේ? ඇයි යන්නේ එක පුකේ ගහන්නේ වෙලාවක් තිබුණේ බඩත් බස්ස ගැනීම. වරේ බඩ බස්සන්න වරෙන් කට අරගෙන උස ගියේද? වරෙන් කට අරපන් මම බඩ බස්සන්න උඹ සල්ලි දීලානේ බඩට එම් එක හයි කරගන්නේ අරු ඊයවා හරි කනවා උඹ ඊයා සල්ලි වලින් බඩට එම් කරගන්න ඉතින් බෑන් ඉන්න එක උඩ ගහ රිපෝට් එකේ එහෙම. අනේ ඵලයන් මං යන්න කියවන්නේ ඔව් වුණා නම් ඵලයන් ඔව් MG රෝග් හැංගිලා ගැහුවා තමයි මේක ලොකු චන්ඩි අනේ අම්මේ දන්නුන් අනේ ඔහොම තමයි අපිට මේ සමානෙ කිව්වේ දන්නුන් දන්නවා කිව්වෙලා ගිනි අරකට තිබුණොත් බලන්න දුකට ඉතින් කියවනවා නේද? අපි දුකටද කියෙවේ උඹලානේ බං කෑවේ ඊය බා ඔබ කෑවනේ බං ලැජ්ජයි බං කෑවනේ උඹලා දුකට කියවනවා. ඊය බා දුකට කියන කාලදාව කියවනවත් එක්ක දුකට උඹලානේ බං කෑවේ දුකට උඹ අඬපන් කෑවනේ මේ අඬපන් මුකුත් කියන්න අඬපන් බඩ දැන්කෝ අඬන කැහෙන්න ඕනේ අඬන කැහෙන්න ඒ අඬපා හරි හයියෙන් අඬපා අඬපන් හයියෙන් අඬපන් හයියෙන් අඬපා ඒ ඇහෙන්නේ බං ඇයි මයික් පහ මැසේජ් දාන්නේ ඇයි අඬන්න ඕන ඔය මයික් පහන් ගන්න එපා ඉතින් මයික් එක ඔන් කරන් අඬපන් ඇහෙන්න ඕන අපි ඕ ඒ අඬපා ඔහු බං මං ඒක තමයි පොටර තනියම ගහයි බං උන්ට ඇඟිල්ල තියන් ගහයි ඊය බං දුක ඉදි අඩේ මයික් ඔන් කරපුවා පැනල් එකක් දාන්නත් ගහ ගන්න බෑ පොන්නෝ දෙන්නට ඒ අම්මා ඇවිල්ලා කාමරේට අම්මා ඇවිල්ලා මයික් වහගත්ත ඒකයි මේ ඵලෙන් සෝල්ලා ඵලෙන් මයික් වහගත්තේ අම්මා ඇවිල්ලාද ඵලෙන් සෝලෝ ඵලෙන් මැසේජ් දාන්නේ කවුරු ඇවිල්ලා වගේ ගෙදර කවුරු ආවද ඒ ළඟට ගෙදර කවුරු ඇවිල්ලා පාස්වර්ඩ් එක 50 අඩෝ මේ ඊයුලු බං මේ උඹේ අම්මා කන්ට ගහයි බං උඹලගේ පව් ඵලෙන් ෆෝන් එක පල ඵලෙන් ඊය ඵලෙන් සෝල් මූ හැදෙන්නේ ඔව් බං මූ ඵලයන් වේ තඩි වට මුට අර්ථන මේ මුවර මේ මූවෙන්ඩ කොහොමද කිරවත් මූ දන්න ඇති බං අනේ මන්ද බං ඇයි බං තවත් ඉන්නේ උඹ මෙච්චර ලැජ්ජ වෙලා තවත් ඉන්නේ බං මුටනම් මේ ලැජ්ජාවක් නෑ බං ඊයවා සිරහාටව ලැජ්ජන හර කපලා තින්නේ ලැජ්ජන හරිය නෑ බං උට බිජ්ජක්වත් ලැද්ද කොහෙද රෑට වරෙන් ප්‍රූෆ් දෙන්නම් උඹේ ඒ ඔබ ප්‍රූෆ් බලන්න ඵල වයිට් එක පත්තර වයිට් එක පිටිපස්ස කරලා බලුවා කීක පොන්නයා ඒ කතා කරන්න බෑ බවුට ඇනේ ඌ ඔඩද එල්ල බං ඒකයි හරි කප්පේ බං මත් බං ඉතපන් මුකුත් කියන්නේ මොනවද කියන්නේ ඒ අම්මා කාමරෙන් ගිහිල්ලා මයික් එක ඔන් කරලා කතා කරපන් යගන්න කතා කරපන් හෙලෝ කියන්නේ ආයෙවිල්ලා අයියෝ ආයෙවිල්ලා බං මොනවද කියන්නේ වරෙන් රෑට දෙන්නම් මං රෑට තියෙන බ්‍රෝ වරෙන් රෑට බඩ දිනන්නේ බඩ හරියන්නේ කාලා දුකට කියවනවා වගේ ඉතින් උඹලා කාලා දුකටද කියවන්නේ කවුද දන්නේ කෑවේවා උඹනේ කෑවේ දැන් බං බල්ලොන්ට අනේ කීයට නෝ චුටි වොට්ටෝ වලෙන් ගේම් එක ඒ ඊය මම්මු කාලිවල අඬනවද ඊයවා කාලා අඬනවා මයික් එක වහගෙන අඬපන් මුකුත් කියන්නේ ඒක දින්නේ කවුද කියලාත් මේ අමතක වෙලා ඔව් වා දුකට මැච් එක දෙල්ල කවුද කියලාත් අමතක වෙලා අඩු පව් ඒ බබා මු අඬනවා මර කන්ටෙන්ට් එක නේ වල ඔව් වා මරු කන්ටෙන්ට් වා හදලා බොත් මෙන්ෂන් කරලා දාපන් කිසි ප්‍රශ්නයක් නැහැ දාපන් අඩෝ හෙනම ඇකියුරසි තින්නේ අම්මේ ඩිස්කෝඩ් දෙන්න කියන්නේ හෙනම ඇකියුරසි මේකනේ ඩිස්කෝඩ් දෙන්න කියනවා ඒ අවුරුදු 10 කට ගේම් එක ගන්නනේ ඒ 10ට ගේම් එක ගන්න පටන් අරන් ඇයි මං තාම යන්නේ නැත්තේ ඒ යම්කෝ බං
ඌ යවමු නේ බා පොඩ්ඩක් යවමු කියලා ඇජ්ජල හරිනේ ඌ ඒක තමයි හොඳ බං හරි හරි ඊයෙන් කරේ බා හරි හරි ඇති යකෝ ඌ ගියා Emotional damage. පව් අඩෝ පව් බා යකෝ අඩෝ ඌ කාලගල තම කිවෝනවත් එක්ක බා Women. චූටි බොට්ටුලු එක්ක ඵලයක් කාලා කියවන්නේ